අපි අද අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වන්දනා කරගන්න යනවා. අපි අද ඉන්නේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ. මේක ඉතිහාසය ගැන කතා කරනවා නම් පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනල්ල ප්‍රදේශයට අයත් තමයි මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය පිහිටලා තියෙන්නේ. දැඩිමුණ්ඩ දෙවියෝ ගැන කතා කරනකොට සඳහන් වෙනවා දැඩිමුණ්ඩ දෙවියන් බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සැපයුවා කියලා. එතකොට මේ ඉතිහාසය දිව යනවා අවුරුදු 2500ක් විතර. බුදුරජාණන් වහන්සේට විරුද්ධව දසබිම්බරක් මාරසේනාව පැමිණෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේව අතහැරලා දාලා දෙවිවරුන් පලා ගියා. මේ දැඩිමුණ්ඩ දෙවියන් බුදුරජාණන් වහන්සේව අතහැරලා යන්නේ නැතුව දුන්නක් අතේ තියාගෙන ආරක්ෂාව සැපුවා කියලත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේගේ ආයුධ පිළිබඳ විමසනකොට හැරමිටිය සහ වේවැල අතේ තිබුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒත් එක්කම සංකේතයේ විදිහට තියෙන්නේ කුකුලා. දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේව හඳුන්වන නම් කිහිපයක්ම ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ගෝමර බණ්ඩාර, සඳුන් බණ්ඩාර, කළු කම්බිලි දේවතා බණ්ඩාර, අලුත්නුවර දේවතා බණ්ඩාර වගේ විවිධ නාමයන් වලින් මේ දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේව හඳුන්වනු ලබනවා. අපේ මේ බුද්ධ ශාසනය අවුරුදු 5000ක කාලයක් දක්වා රැකගන්න උපුල්වන් දෙවියන්ට ආරාධනාව ලැබෙන අවස්ථාවේදී උපුල්වන් දෙවියන් විසින් එම ආරාධනාව දැඩිමුණ්ඩ දෙවියන් වහන්සේට පැවරුවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඓතිහාසික ලොකු වටිනාකමකින් යුතු මේ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඔබිහා විශ්වාසවලට අනුකූලව වැඳ පුදා ගන්න ගමන්ම මේවා අපේ ඉදිරි පරම්පරාවලටත් ලස්සනට ආරක්ෂා කරලා දෙන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා.